සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලුම දෙනාව CLK සිනිමා YouTube නාලිකාව තුලට. ඉතින් යාළුවනේ අද මං අරන් එන්නේ 2026 අවුරුද්දේ නිකුත් වුණු තවත් සුපිරි ඇක්ෂන් ෆිල්ම් එකක්. ඉතින් මේ ෆිල්ම් එක තමයි 2026 අවුරුද්දේ නිකුත් වුණු Ghost World කියන සුපිරි ඉංග්ලිෂ් මූවි එක. ඉතින් ඒ වගේම තමා මේක නිකුත් වුණේ Amazon Prime එකෙන්. ඉතින් මේක ගොඩාක් ජනප්‍රියතාවයට පත් වුණු සුපිරි ෆිල්ම් එකක්. එහෙනම් යාළුවනේ ඔයාලා තාමත් මේ මූවි එක බලලා නැත්නම් බලන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් නමුත් මේ මූවි එක ඩවුන්ලෝඩ් කරලා හෝ ඔන්ලයින් සිංගල් සබ් එකත් එක්කම හොයාගන්න විදිහක් නැතුව ඉන්න කෙනෙක් නම් අන්න ඒ ඔයා වෙනුවෙන් මම පල්ලෙහින් පින් කමෙන්ට් එකක් විදිහට මේ මූවි එක ඩවුන්ලෝඩ් කරලා හෝ ඔන්ලයින් බලන්න පුළුවන් විදිහේ ලින්ක් එක දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා මේ මූවි එක සිංහල සබ් එකත් එක්කම දැන් බලන්න. ඒ වගේම තමා මේ මූවි එකේ IMDb දර්ශකයේ පැත්තේ ගියොත් 6.3ක ඉහළ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. එහෙනම් යාළුවනේ අපි වැඩි කතා බහක් නොකොට යමු මේ මූවි එකේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා කෙටියෙන්ම දැනගන්න. ඒ වගේ මතක් කරනවා ඔයාලා තාමත් මගේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් ඔයාලා කැමති නම් මේ වගේ අලුතෙන් එන TV series movies මන් දාපු ගමන් ඔයා ගාවටම notification මාර්ගින් ගෙන්නව ගන්න. එහෙනම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් ඔයා ඔය පල්ලෙහින් තියෙන subscribe button එකට පොඩි touch එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු මූවි එකේ කතාව පැත්තට. හරි ඉතින් යාළුවනේ අපි මේ මූවි එකේ කතාව පැත්තට ගියොත් අපේ ප්‍රධාන චරිතය වෙන්නේ ජැක් රයන් කියන චරිතය. ඉතින් මේ ජැක් රයන් කියන්නේ ඉස්සර CIA එකේ ඔත්තු සේවාවේ වැඩ කරපු සුපිරිම ඩයල් එකක්. ඉතින් මෙයා ඒකෙන් අයින් වෙලා සාමාන්‍ය විදිහේ රස්සාවක් කරගෙන තමයි දැන් ජීවත් වෙන්නේ. ඉතින් මෙයාට එච්චර කල් නම් මෙහෙම පාඩුවේ ජීවත් වෙලා ඉඳ ලැබෙන්නේ. ඒ මොකද කියනවා නම් එයාගේ පරණ යාළුවෙක් වෙන ජේම්ස් නිසා එයාට ආයෙමත් නොහිතපු විදිහට භයානක මෙහෙයුමකට සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේකදී එයාලට මූණ දෙන්න වෙන්නේ කලින් ක්‍රියාත්මක වුණු ඒ වගේම රහසිගත ඒ වගේම භයානක බ්ලැක් ඕප්ස් කණ්ඩායමකට. ඉතින් යාළුවනේ ජැක්ට එයාගේ පරණ යාළුවොත් එක්ක එකතු වෙලා මේ වෙලාවේ අලුත් තර්ජනයෙන් ලෝකය බේරගන්න පුළුවන් වෙයිද කියලා මේ ෆිල්ම් එක බලලම ඔයාලට දැනගන්න සිද්ධ වෙනවා. ඉතින් සියලුම දෙනාට මේ මූවි එක බලන්න ආරාධනා කරන ගමන් අදට මම ඔයාලගෙන් සමුගන්නවා තවත් මේ වගේ මූවි එකකින් හරි TV series එකකින් හරි හමු වෙන බලාපොරොත්තු වෙන සියලුම දෙනාට සුබම සුබ දවසක්.